සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. අදත් මාත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලා හැම කෙනෙක්ටම. අදත් මම අලුත් වීඩියෝ එකක් ඔයාලා වෙනුවෙන්ම අරගෙන ආවා. මේ විශ්වීය පණිවිඩය ලබා ගන්න ඔයා හරිම වාසනාවන්ත කෙනෙක් කියන දේ මුලින්ම කියලා මම වීඩියෝ එක පටන් ගන්නවා. මම දන්නවා මේ වීඩියෝ එක බලන්න ආපු ඔයාගේ හිතේ ලොකු බලාපොරොත්තුවක් තියෙනවා කියලා. සමහර වෙලාවට එක බලාපොරොත්තුවක් නෙවෙයි බලාපොරොත්තු කිහිපයක් තියෙනවා වෙන්නත් පුළුවන්. ඔයා මුලින්ම ඒ බලාපොරොත්තුව ඔයාගේ ජීවිතයට එකතු කරගත්තොත් ඔයාට ලැබෙන වටිනාකම ගැන හිතලා අනුපිළිවෙලකින් මතකයට ගන්න. දන්නවද මේ හැම බලාපොරොත්තුවක්ම ඉටු කරගන්න අවශ්‍ය ශක්තිය හැකියාව ඔයා ළඟ අනිවාර්යයෙන්ම තියෙනවා. විශ්වයේ ආශිර්වාද ඔයාට ලැබෙනවා කියන දේත් මතක් කරගන්න. ඔයාගේ හිතේ තියෙන හැම බලාපොරොත්තුවක්ම ඉටු වෙලා තියෙනවා කියන දේ හිතන්න පටන් ගන්න. ඔයා බලාපොරොත්තු වෙන්නේ අලුත් ආදරයක්, මුදල්, අලුත් ගෙදරක්, එහෙමත් නැත්නම් එක්සෑම් එකකින්, විභාගයකින් ඉහළ ප්‍රතිඵලයක්, අලුත් රැකියාවක්, මෙන්න මේ කියන ඕනම දෙයක් වෙන්න පුළුවන්. ඒ දේ දැනටමත් ඔයා ළඟ තියෙනවා කියලා හිතලා සතුටු වෙන්න පුරුදු වෙන්න. ඔයාලට ඕන නම් පුළුවන් පුංචි වෙලාවක් ඇස් දෙක පියාගෙන ඒ බලාපොරොත්තු ඉටු වෙන විදිය, ඒ දේවල් ඔයාගේ ජීවිතයට එකතු වුණාට පස්සේ ඔයා සතුටින් ඉන්න විදිය ගැන චිත්ත රූප මවන්න. පුළුවන් හැම වෙලාවෙම ඔයාගේ බලාපොරොත්තුව ගැන අවධානය දෙන්න. ඔයා දන්නවද එක දවසක් ගත වෙලා ඉවර වෙද්දී අපේ හිතට සිතුවිලි දහස් ගණනක් වුණත් එන්න පුළුවන්. මෙන්න මේ විදියට එන සිතුවිලි වල ඔයාගේ බලාපොරොත්තු ඉටු වෙන එකක් නැද්ද කියන ඩවුට් එක, ප්‍රශ්නය තියෙන සිතුවිල්ලක් එන්නේ නැති විදියට හැම වෙලාවෙම ධනාත්මක වෙන්න උත්සාහ කරන්න. මෙන්න මේ විදියට ඉන්න ඔයා පුරුදු වුණොත් දවසින් දවස විශ්වයෙන් සංඥා ලැබෙන්න පටන් ගන්නවා. සමහර වෙලාවට අද දවස් ඇතුළත, සමහර වෙලාවට මේ වීඩියෝ එක බලන වෙලාවෙ වුණත් සමනලුන් ඒන්ජල් නම්බර්ස් ඔයාට අහම්බෙන් වගේ දකින්න ලැබෙන්න ඇති. එහෙමත් නැත්නම් ඉදිරියේ දවසක අනිවාර්යෙන්ම ඔයාට මේ විශ්වීය ආශිර්වාද, විශ්වීය සංඥා දකින්න ලැබේවි. හැම වෙලාවෙම ඔයාගේ බලාපොරොත්තුව ගැන තියෙන ෆෝකස් එක ඒ විදිහටම තියාගන්න. ඔයාගේ බලාපොරොත්තුව හරිම ඉක්මනින් ඉටු වෙන්න යනවා කියන දේ ඔයාගේම හිතට තදින් දැනෙන්න දෙන්න. ලොකු විශ්වාසයක් ඇති කරගන්න. මෙන්න මේ විශ්වාසය නිසාම නොහිතපු විදියට, නොහිතපු වෙලාවක විශ්වය විසින් ඔයා ඉල්ලපු හැම දෙයක්ම ඔයා ළඟටම ගෙනෙල්ල දේවි. ඉතින් ඔයාගේ බලාපොරොත්තු ඉටු වුණාම අනිවාර්යෙන්ම විශ්වයට ස්තුතිවන්ත වෙන්නත් අමතක කරන්න එපා. මේ විශ්වීය පණිවිඩය ඇතුලේ තියෙන හැම ධනාත්මක සිතුවිල්ලක්ම ඔයා ඔයාගේ ජීවිතේ ඉදිරියටම අරගෙන යාවි. ඔයා ඔයාට ආදරය කරන්න පුරුදු වෙන්න. සෙල්ෆ් ලව් කියන දේ ඔයාගේ ජීවිතයට එකතු කරගන්න. විශ්වය ගැන ඔයාගේ තියෙන විශ්වාසය දිගටම තියාගෙන ඉන්න. එහෙනම් ඔයාගේ හිතේ තියෙන හැම යහපත් ප්‍රාර්ථනාවක්ම, හැම යහපත් බලාපොරොත්තුවක්ම ඔයා හිතනවටත් වඩා සාර්ථක විදියට ඉටු වෙන්න කියලා මම හදවතින්ම සුබ ප්‍රාර්ථනා කරනවා. ධනාත්මක සිතුවිලිත් එක්ක ඉදිරියට යන ඔයාගේ හැම ප්‍රාර්ථනාවක්ම ඉටු වේවි. විශ්වාසයෙන් ඉදිරියට යන්න. එහෙනම් අද වීඩියෝ එකටත් ඔයා කැමති නම් මේ වීඩියෝ එකෙන් ඔයාලගේ ජීවිතයට ධනාත්මක වෙනසක් වුණා කියලා හිතෙනවා නම් ලයික් එකක් දාන්න. Abundance of Blessings මගේ මේ YouTube channel එක subscribe කරලා දිගටම මාත් එක්ක එකතු වෙලා ඉන්න කියලාත් ඔයාලට ආරාධනා කරනවා. එහෙනම් තවත් අලුත් දවසක මේ විදිහේ ලස්සන වීඩියෝ එකකින් හම්බෙනකම් අදට ගිහින් එන්න. Good luck!